ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ධර්මයේ දැනගන්න තියෙන ප්‍රධානම මූලාශ්‍රයනේ ත්‍රිපිටකය කියලා කියන්නේ. හැබැයි මේ ත්‍රිපිටකය පිළිබඳ වර්තමානයේ විවිධ අදහස් දරන උදවිය ඉන්නවා. සමහර අය හිතනවා මේ ත්‍රිපිටකයේ නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවන කියන්නේ පොතේ තියෙන එකක් නෙමෙයි. පොතෙන් ඒක ගන්න බෑ. ඒ නිසා ත්‍රිපිටකය පරිශීලනය කිරීම අවශ්‍ය නැහැ කියන වගේ මතක් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ත්‍රිපිටකයේමයි ඒක විතරයි කියන මතක් තියෙනවා. එතකොට වර්තමානයේ ත්‍රිපිටකයේ පරිශීලනය කරන කෙනෙකුට විශේෂයෙන්ම සූත්‍ර පිටකය. ඒ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කරපු ඒ සූත්‍ර පරිශීලනය කරනකොට බොහෝ අයට මන අවබෝධයක් නැහැ. කොහොමද ඒක අධ්‍යයනය කරන්න ඕනි, කොහොමද ඒවා කියවන්න ඕනි, මොන වගේ මට්ටමක් තුල ඉඳගෙනද ඒක කියවන්න ඕනි කියන කාරණා පිළිබඳ බොහෝ වෙලාවට අවබෝධයක් නැහැ. ඒ නිසා හැමදෙනාගේම අවබෝධය පිණිස මේ සූත්‍රයක් කියවද්දී ත්‍රිපිටකයේ සූත්‍රයක් කියවද්දී අපි කියවන්න ඕනි කොහොමද? ඒක මොන වගේ මට්ටමක ඉඳන්ද අපි කියවන්න ඕනි? ඒක අපි කොහොමද ග්‍රහණය කරගන්නේ? ආන් මේ කාරණේ පිළිබඳ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් ඊටාම වටිනවා. තේරුවන් සරණයි. හොඳයි. මේක ටිකක් අර විහිදුණු මාතෘකාවක්. එහෙම නැත්නම් හරි මධ්‍යස්ථ භාවයක ඉඳලා හැම කාරණයක්ම හොඳට අර විශ්ලේෂණය කරලා ඒ හැම දෙයක්ම ගලපමින් සියලු එකට පිළිතුරු ලැබෙන මධ්‍යස්ථ භාවයක. කියන්නේ එකකින් අනික විවේචනය වෙන නෙමෙයි. අපි ඇත්තට මේක ධර්මයටත් ඒක පොදුයි ප්‍රායෝගිකව මගපල වාගේ දේවල් වලට යනවා නම් පොදුවේ අපිට මේ ලෝකේ තියෙන අර ගොඩාක් දේවල් වලට අපි වඩන එකෙන් පිළිතුරක් තියෙනවා ඔක්කොටම. ඒ කියන්නේ එකකින් අපි දරන මතය නිසා අනිත් ඒවා බැහැර වෙනවට වඩා අපි දරන මතය නිසා විවිධ මත ගැටුම් තියෙන සියලු දෙනාගේ මත. ඒ කියන්නේ 10 දෙනෙක්ගේ විතර මත වාද ගත්තොත් ඒ මතවාද අපි දරන මතයට 10ම එකතු වෙන්න. يعني 10ම පිළිගන්න. ඒ 10ම අපි තුල අන්තර්ගතයි වගේ දෙයක් වෙනවනම් ඉතා ශ්‍රේෂ්ඨයි. මොකද එතකොට අපිට කිසිම ගැටුමක් නැහැ. අපි හරි අපි කියන්නේ බ්‍රහුසුද්ධ භාවයක් ඒක. ඒ වගේ. හරි. මෙතනදී මෙහෙම ගමු. කාරණා කීපයක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේක අර සූත්‍රය සාකච්ඡා කරන්නත් කලින් වෙනම දේශනාවක් විදියට අපිට ඇතුළත් කරන්න වෙයි. ඒක බොහොම හොඳයි ඇත්තටම සූත්‍රය සාකච්ඡා කරන්න කලින් මේ කාරණා ටික අපේ සිතේ තියෙන එක. හොඳයි. දැන් මම මේ සූත්‍ර සාකච්ඡාව මේ තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ දැනුමට මේකේ කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේකේ ගොඩාක් දැනුම් මහා සම්භාරයක් මේ ත්‍රිපිටක අධ්‍යයනයෙන් ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රායෝගික පැත්තටත් මේකේ ගොඩාක් දේවල් ඒ කියන්නේ වෙනමම පැතිකඩක් විදිහට ගන්නත් පුළුවන්. එතකොට පැති දෙකක් ප්‍රධාන වශයෙන් දැනුම හොඳ විවිධ අපිට හිතා ගන්න බැරි දැනුම් පරාසයකට යන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රායෝගිකව මගඵල සඳහා මාර්ගය. ඇත්තටම නිවන් කියන එකේදී තියෙන අපිට මාර්ගයක් විතරයි. ඵලය කියන එක Tamanට පුජ්‍යලික වෙන ඒකට ස්වභාවයක්. අපි කල යුත්තේ මාර්ගයක් වැඩිම. එතකොට එහෙනම් ඒ මාර්ගය නිරූපණය වෙන කොටසකුත් විදිහට ගන්නත් පුළුවන්. අවබෝධය ගන්නත් පුළුවන්. එතකොට මේ දෙක දෙපැත්තක්. යම් කෙනෙකුට මේ දෙකම ගන්න පුළුවන් කෙනෙක් සමසමව ගන්න පුළුවන්. දක්ෂතාවයේ විදිහට. තව කෙනෙක් වැඩිපුර දැනුම ගන්න පුළුවන් මාර්ගය ටිකක් ගන්න පුළුවන්. තව කෙනෙක් දැනුම අඩුවෙන්ම ගන්න පුළුවන් මාර්ගය වැඩියෙන් ගන්නත් පුළුවන්. ඒ මම ප්‍රධාන පැති දෙක. ඒ කියන්නේ උතුරයි දකුණයි වගේ පැති දෙකක් පෙන්නවා. ඒකේ මේ මැද ඕන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනාගේ මට්ටම අනුව. හරි. එතකොට මම ටිකක් මේක කියන්නේ ත්‍රිපිටකය කියවන්න හේතුුනේත් අපි ගෙදර ඉන්නේදී ගොඩක් බණ ඒ ආපු දේවල් වල කතාවල දේශනාවල ගොඩක් වෙලාවට කතා අහලා තිබ්බා. නමුත් අහම්බෙකින් ත්‍රිපිටක සූත්‍රයක් يعني ඉස්සරහට දැක්ක කියවන්න පුරුදුුනේත් නැහැ. මේ හරි බයක් වගේ තිබ්බා රතු පාට ලুকু පොත් තියෙනකොට. ඒවා මේ අපිට කැප නැහැ වගේ. මොකද ගිහි කාලේනේ
ඒවා අපිට අල්ලන්න හොඳ නෑ වගේ හැඟීමක් තිබ්බා. එහෙම නෑ. මේක අහන ඔබ ඕන කෙනෙක් රතු පාට ත්‍රිපිටක පොත් කියවලා නැත්නම් ස්වාමීන් වහන්සේලාගෙන් පන්සල්වල තියෙනවා. ඉල්ලගෙන පරිහරණය කරන්න. හරි සරලයි, හොඳයි, තේරුම් ගන්න පුළුවන්. බැරි කෙනෙක් ඉන්නවා නම් අසා දැන ගැනීම හොඳයි. එතකොට ඒ සූත්‍රයක් කියවනකොට අර මුලදී කියුවේ නෑ ඇත්තටම මේව. නමුත් අහම්බෙකින් කියුවාම ඇත්තටම සිංහල පරිවර්තන ඒ බුද්ධ ජයන්ති අපේ මහා සංඝරත්නයේ පරිවර්තනය කරලා තියෙන සිංහල පැතිකඩ තමයි කියුවේ. එතකොට අර කලින් ඇහිලා තිබ්බ පොඩි පොඩි සුළු කියන්නේ කටින් කටේම නිසා වෙන සුළු සුළු වරදි අඩුපාඩු දේවල් පරිවර්තනය වෙලා තිබ්බා. ඒ වෙනස් වෙලා තිබ්බා. ඒ වෙනස් වෙච්ච ඒවාගේ ඒ පොත ත්‍රිපිටකයේ පරිහරණය කිරීම නිසා හරි ඊට වඩා අපි හිතන් හිටිය අදහසට වඩා හරි වෙනස්, හරි සෞම්‍ය, හරි මධ්‍යස්ථ අදහස් තමයි ත්‍රිපිටකය තුල දැක්කේ. ඒක නිසා ඔබ ත්‍රිපිටකය පරිහරණය කිරීම හරීම යහපත් වෙනවා. එතකොට ඒක මම කියන්නේ මම ත්‍රිපිටකය එතකොට පරිහරණය කරනකොට යම් කියන්නේ ප්‍රායෝගික පැත්තක් වඩලා යම් අවබෝධ මට්ටමක යම් මට්ටමකට ඒ ප්‍රායෝගික පැත්තෙන් ඉදිරියට ආවට පස්සේ තමයි ත්‍රිපිටකය කියවන්න ගත්තේ, පරිහරණය කළේ. එතකොට අර තව පැතිකඩක්, ඒ කියන්නේ අපිට ප්‍රායෝගික එකත් එක්ක ගැළපි යන කොටසක් මට ත්‍රිපිටකයෙන් පෙනුණා. මට ඒක මතක් වුණා ඒ වෙලාවෙත්. කියන්නේ මේක මම කලින් කියන්නේ ගෙදරදී කියවලා තිබ්බනම් මට තේරෙන්නේ වෙනම අදහසක්. හැබැයි දැන් මේ මොහොතේ මා තුළ තියෙන ස්වභාවයට ගැළපෙමින් ඉන්න කොටසකුත් ඒ වචනවල මේක මේ කියන්නේ මේකට නේද කියලා අර ප්‍රායෝගික එකේ කරුණකට බද්ධ වෙන්න පේන්න ගත්තා. එහෙනම් අර ත්‍රිපිටකයේ අපි ගෙදරදී කිව්වනම් අර විෂය ඉගෙනගෙන විශ්වවිද්‍යාල ඉගෙනගෙන හරි එහෙම නැත්නම් ඒ ලෙවල් උසස් වේ ඒ වගේ දේවල් අපි ඉගෙනගෙන අර දැනුම විද්‍යාව කෙමිස්ට්‍රි ඔය වගේ ඒ තර්කන හැකියාව එක්ක ගොඩනගෙන ක්‍රමවේදයට පේන විදිහකුත් තියෙනවා. ඒ වගේම අර වඩපුවාම අපේ අභ්‍යන්තරය නේ අභ්‍යන්තරයට පේන හැඟෙන දේ දැනෙන දේ මෛත්‍රිය කියලා මට දැනෙනවන එකක්. සියලු සත්‍යෝනි දුක් වේවා කියන වචනේ කියන්න පුළුවන් හැමෝටම යහපතක් වෙන්නේ. හැබැයි මට දැනෙන එකකුත් තියෙනවානේ අර හදවත නිකන් හරීම සෞම්‍ය වෙලා මුදුමුලක් වෙලා නේද? මේ වගේ දැනීමට ගලපනකොට තව අදහසක් මේ ත්‍රිපිටකයෙන් පේන්න ගන්නවා. ඉතින් වාසනාවකට වගේ මම හිතනවා අර ටිකක් ප්‍රායෝගිකව වැඩුවට පස්සේ ත්‍රිපිටකය කියවීම පොඩි වාසනාවක් තිබ්බා කියලා හිතෙනවා. ඒක නිසා මම අර මේ මධ්‍යස්ථ භාවයෙන් තමයි කියන්නේ දැනුමටත් යම් කොටසක් අයිති වෙන විදිහට ප්‍රායෝගිකත්වයටත් අයිති වෙන විදිහට මැද තැනක වගේ මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රායෝගික පැත්තට විතරක්ම මේ දේශනා කළොත් කෙනෙකුට බොහෝ වෙලාවට මේ දේශනා විකෘති කළා වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම සමහර දේශනා ඇත්තටම ප්‍රායෝගිකව නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැනුම් අවබෝධයටත් ගත යුතු විදිහට වෙන්නත් ඕන සමහර කාරණා. එතකොට ඒ නිසා ඊළඟට දැනුමට විතරක්ම මේක දේශනා කළොත් ඒක අපිට සාමාන්‍යයෙන් ඔය නිරතුරු ඇසෙන දෙයක්. ඉතින් තවත් එතකොට අපි මහන්සි වෙන්න උවමනා නැහැ එහෙමනම්. නමුත් දැන් අපි මොකක් හරි දෙන්න ඕනේ මේක ප්‍රායෝගිකව කොහොමද ගන්න කියලා වෙන්න නිසා ඒ දෙකට මධ්‍යස්ථ භාවයක් කියන්නේ අපිට සෝතාපන්න සකෘදාගාමි වගේ මඟඵලයන්ට සුදුසු වෙන මට්ටමට එහෙම නැත්නම් සෝතාපන්න වගේ මඟඵලයන්ට සුදුසු වෙන විදිහට ගලප ගන්න කොහොමද වෙන්නේ වගේ මට්ටමකට. හරි ඊළඟට අපි කතා කළා එතකොට එනවා මේ ත්‍රිපිටකය තුළ මේ තව ත්‍රිපිටකය කියන්නේ අපේ බලන කෝණය අනුව වෙනස් ආකාරය තියෙනවා. ඇත්තටම මේ ත්‍රිපිටකයක් තේරුම් ගන්න නම් බොහොම නිහතමානීව පිළිගත යුතුයි. බුදුරජාණන් වහන්සේ අරනකොට හොඳ ඥාන තියෙන රහතන් වහන්සේ කෙනෙක් තමයි ඒක සිටිය යුතුයි. ඒ නැතුව අපිටවත් ඒක තේරුම් ගැනීමට නොහැකි. මොකද අපි තේරුම් ගන්න අපිට වැඩුණ ප්‍රමාණයට සාපේක්ෂව. රහතන් වහන්සේ කෙනෙක්ට පේන ත්‍රිපිටකය වෙනස්. මේවා සත්‍යතාවය නම් හරියටම තේරෙන්නේ ඒ විශ්ව ඥාන, බුද්ධ ඥාන, ඒ වගේම මේ විවිධ ස්වභාව ධර්මයේ ඥාන තියෙනවා. ඥාන හැකියා ලක්ෂ කෝටි ගණනක් එහෙම ඥාන හැකියා තියෙනවා වර්ග. අපි එළියේ හිතනවට වඩා
ඇත්තටම ආධ්‍යාත්මික පැත්ත තමයි පුළුල් පරාසයක් තියෙන්නේ. එතකොට ඒ ඥාන හැකියාව තියෙන කෙනෙක් ඇත්තටම කියනවා නම් උන්වහන්සේලා හරි ඒ ගිහි අය හරි එවැනි කෙනෙක් කියන ප්‍රතිශත එන අර්ථ දැක්වීම මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණේ එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් මේක දේශනා කළොත් පේන ආකාර එකක් එසේ මේක ඥාන හැකියාව තියෙන රහතන් වහන්සේ කෙනෙක් දේශනා කළොත් තව ආකාරයක් ඒක තමයි වඩාම ශ්‍රේෂ්ඨ එක. ඊට වඩා එතකොට අනාගාමී කෙනෙක්ට මේ සූත්‍රය පේන ආකාරය හාත්පසින්ම වෙනස්. ඊටත් වඩා ගොඩාක්ම වෙනස් සගෝදාගාමී කෙනෙකුට මේ අයගේ ඥාන හැකියාව තියෙන අයට ඊට වඩා වෙනස් පරාසයක පේනවා පුළුල් පරාසයක. ඒ වගේම ඊටත් වඩා වෙනස් වෙනවා සෝවාන් සෝතාපන්න කෙනෙක්ගේ පෘථග්ජන කෙනෙක්ගේ නම් බොහෝ වෙලාවට ඊටාම වෙනස් එක සැලකිය යුතු වෙනසක්. සෝතාපන්න කෙනාගේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. නමුත් අපි පෘථග්ජන භාවයේ ඉන්නකොට ගොඩාක් වෙලාවට එක අර මාර්ගයේ පැත්ත නැතුව දන්ත දූර පැත්තෙන් මේ වෙනස කියලා කිව්වේ මේ ඇත්තටම මේ කරුණු කාරණාවල නෙමෙයි කරුණු කාරණා නම් සමහර වෙලාවට මාර්ගඵල නැති වුණත් පෘථග්ජන සාහිණාන්සේලා විස්තර කරනවා මේ කියන්නේ පෘථග්ජනයි කියලා හරි හොයන්න පුළුවන් හරි හොඳ මාරම දක්ෂ විදිහට ඒ ගැන ඉගෙනගෙන හොඳට අධ්‍යයනය කරලා පොත කරලා අර පේන්නේ නැති ගොඩාක් ගැඹුරු කරුණු හොඳ නිකන් අපිට අධ්‍යයනයක් කරන්න හිතන්නේවත් නැති පැති වලට කියන අය ඉන්නවා. එතකොට එහෙනම් මේ දේශනා කියන්නේ අර මගඵල වීමත් එක්ක මේකේ වෙනසක් වෙනවා. එච්චරයි වෙන්නේ ඇත්තටම. වෙනස් කියලා කියන්නේ හිතුවේ වෙනස තමයි ප්‍රායෝගික පැත්තට අදාළ කොටස් වාගයක් මේකේ පේන්න ගන්නවා. ඒකයි වෙන්නේ. හරිද? ඒ පදයේම එයාට තව පැත්තකින් තව පැතිකඩවල වලින් කියන්න පුළුවන්. ඉතින් ඒක අනාගාමී රහත් වගේ වුණු උතුමෙකුට මේකේ යාට පුතඥ භාවයේදී යාට කොහොමද තේරුනේ? සෝවාන් වෙනකොට කොහොමද ඒක වෙනස් වුනේ? එකම වචනේ විවිධ අවස්ථාවල දැනිච්ච ආකාර වෙනම කියන්න හැකියාවක් එනවා. ඒ කියන්නේ පේනවා. Taman දැක්ක දෙන්නේ එතකොට. තමන් මේකපත් වුණ විදිහෙන් තමන් මේම හිතුවා. දැන් අපි අවබෝධයක් වුණාම ඇත්තටම නිහඬ වෙන්නේ අහලා තියෙනවා අපිනේ. මේ මගපල්ලාභින් නිහඬ වෙන්නේ. ඇත්තටම මේක නිහඬ වෙන්නේ ගොඩක් වෙලාවට සෝවාන් කෙනාගෙන් පස්සේ. මොකද සෝවාන් කෙනා සමහරට වැඩිපුර කියනවා. ඒකට සකෝදාගාමී එතනින් එහාට තමයි නිහඬ වීම පටන් ගන්න. හේතුව එකක් තමයි යාගේ අභ්‍යන්තර භාෂාව අඩු වීම. ඊළඟට තමයි මේ තමන් මෙත් අපි කියමු ධර්මය අධ්‍යයනය කරන කාලේ එක මතයක ඉන්නවා. තරමක අධ්‍යයනය වෙද්දි තව මතයක ඉන්නවා. සෝතාපන්න හරි අවබෝධයකට ඥාන හැකියාව, ඒ කියන්නේ ඵල ඥානත් එක්කපත් වුණාම තව අදහසක් බවට පත් වෙනවා. එතනිනුත් එයා ඒකත් පිළි අරන් ඉඳලා ඊට පස්සේ තවත් එයා යම් දවසක එතනින් එහා අවබෝධයන්ට යනකොට විටින් විට වාර ගණනකදී මෙයාගේ අදහස කලින් අදහසට වඩා සැලකිය යුතු විදිහට වෙනස් වෙනවා. මේක මෙහෙමනි කියලා. ඒතකොට එකම දෙයට එහෙම වාර කීපයක් එයාට වෙනස් වීම තුළ එයාගේ සිත තුළ හට ගන්නවා ස්වභාවිකවම මේ දැන් කියන එකත් මෙතෙන්ට හරි මේක ඇත්තම එකක් නෙමෙයි. මේ අනිත් කෙනාට අහන නිසා එයාගෙට සාපේක්ෂව තමයි මම මේක කියන්නේ කියලා තමයි කියවෙන්නේ. ඇත්තටම වඩපු කෙනෙක්ගේ සාමාන්‍යයෙන් හොත් එයා ඒ අදහසේ නැහැ. අහන කෙනාට එයාගේ ඉන්න මට්ටමට ඒක ගැලපෙනවා. මේ ත්‍රිපිටකය විවිධ විදිහට 7-8 ආකාරයකට නිරූපණයක් වෙනවා ප්‍රායෝගික කරුණු මත. නේද? දැනුම් කරුණු නෙමෙයි, ලෝකේ සම්මුති දැනුම් කරුණු නෙමෙයි, ප්‍රායෝගික කරුණුත් එක්ක. එතකොට සත්‍ය එහෙනම් අපිට එතනින් තේරෙනවා මේ ත්‍රිපිටකය හරියටම තේරෙන එකම කෙනා බුදු පියාණන් වහන්සේ කෙනෙක්මයි. ඒකයි දෙවනියට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මගේ ධර්ම තේරුණා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. හේතුව අනිත් අයට ඒ පරයයන් තේරෙන්නේ ඊට වඩා වෙනස් කෝණකින් නිසා. ඒ වගේම තමයි මේ වචන දැන් දේශනා දැන් මේක ත්‍රිපිටකයේම නේ දැන් මුලින්ම විස්තර කරන්නේ. එතකොට මේ වචන වදන්නේ වේ අර්ථ සිංහල භාෂාව සහ පාලි භාෂා ව්‍යාකරණ එවැනි දේවල් මම නම් ලොකුවට දන්නේ නැහැ. නිකන් කියවලා තේරුම් ගන්න අවශ්‍ය විදිහට ඒකත් පැවිදුණාට පස්සේ පොතපත යම් තරම පරියන්‍ය කළා දැනගත් ඒවා තියෙන. ඒක නිසා උනතරම් වර්ධි වෙන්න පුළුවන්. ඒ ගැන අනුකම්පා කරන්න
මොකද දන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ ව්‍යාකරණ ආදී දේවල්. ඒ පැත්තනේ මේ කතා කරන්නේ. මෙතනින් එහාට අපි සූත්‍ර ප්‍රධාන වශයෙන් අපි අරමුණ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152 සාකච්ඡා කිරීම. එතකොට මේ සරල අදහස සහ තරමක් ඒක විදර්ශනා ධූරයට ගැළපෙන විදිහට මුල් මට්ටම් වලට ගැළපෙන විදිහට දේශනාවක් තමයි කරන්නේ. ප්‍රකාරණකට ටක් ගාලා ගන්න නැතුව හැම වෙලෙම මධ්‍යස්ථ භාවය. ඊළඟට ඔබ දරන මදහසට සියලු සූත්‍රවල කරුණු එකඟ වෙන්න ඕනේ. දැන් මම ත්‍රිපිටකයේ කියේදී ගොඩාක් ආපු දෙයක් ඒ පළවෙනි දවසේ ඉඳන්ම බොහොම කාලයකට මේ පැවිදිච්ච මුල් කාලේ වගේ තමයි ත්‍රිපිටකය පරිහරණය කළේ. එතකොට ඒ කාලේ පවා ආපු අදහසක් තමයි මේ අර හැමෝම එක තැන්වල මෙහෙම ධර්මයේ මේක ධර්මයේ කියලා විවිධ අපිත් ඇත්තටම පරිහරණය අධ්‍යයනයක් කරලා පැවිදි වුණේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලාගේ සියලු අදහස් ටික මට දැනුණා මේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒ දෝෂ නැහැ. හැබැයි එක පැතිකඩවල වලින් කතා කරන බව පෙවුණා. අන්න ඒ වගේ මම හිතන එක හරි හොඳයි කියලා. මොකද කවදාවත් ඒක නිසා මට අර පොඩි හරි දෝෂයක් තිබ්බනම් මේ යම් ස්වාමීන් වහන්සේලා මේක අඩුද මෙයා වැරදිලාද කියලා තිබ්බ ඒව ටික අයින් වුණා. මොකද උන්වහන්සේලා ඔක්කොම එතකොට එකම දේවල් ටිකක් කතා කරනවා. හැබැයි මාර්ගයේ අඩු වැඩිය පේනවා යම් දේවල් නිසා සමහර කරුණු වල. නමුත් කතා කරන දේවල් වල ඒ පිට යෑම නෙමෙයි තිබ්බේ. ඒ ගත්තු විදිහ අනුව ඒ කියන්නේ බැලීමේ කෝණ අනුව එකම දේවල්. ඒකට එහෙනම් අපේ ප්‍රායෝගික විදර්ශනාවක් නම් අපිට බුදුරජාණන් වහන්සේට දොස් කියන කොටවත් අපිට තරහක් ඇති වෙන්න බෑ, ගැටුමක් ඇති වෙන්න බෑ. එහෙනම් ඊතන දහම නෙමෙයි. මගේ අනුශාසනාව ඔබට නෑ. ඔබ මගේ ශ්‍රාවකයෙක් නෙමෙයි කියන එහෙම ගැටලුවක් එනවනම්. එහෙනම් අපිට අර හැම එකකින්ම තේරෙනවා ආව මන් දරන මතේ මේ තියෙනෙත් එක පැතිකඩ. මේ සාහිණාංශය කතා කරන්නේත් එක පැතිකඩ. අර ගිහි මහත්මයා කතා කරන්නේ තව පැතිකඩක් වගේ අපිට මේ හැම එකක්ම නිවැරදිව පේනවා නම් අන්න අපිට පොඩි බ්‍රහුසුත භාවයක් තියෙනවා. අපි යම් වැඩුණු ස්වභාවයක් අපි තුල පිහිටනවා. ඒ ඊළඟ කාරණේ. ඊළඟට අපි චුට්ටක් කියමු පොඩි කතාවකුත් එක්ක මම කියන්නේ අර දන්ත දූර විදර්ශනා දූර. ඇත්තට මේ කාරණේ ගොඩාක් තිබ්බොත් අපි හිතනවා යහපත් වේවි. යහළු කෙටියෙන් කියන්න මේක ඇත්තටම කතාව මීට වෙනස්. නමුත් මේ මොහොතේ කතාව කීමට වඩා අදහසයි ඕන වෙන්නේ. මොකද මේ දේශනාව දිග වෙන්න පුළුවන් නිසා. එතකොට මේ අපිට අර යහළුව දෙන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්න යනවා. තරුණෙක් කෙනෙකුත් තරමැදි කෙනෙකුත්. එතකොට ගිහිල්ලා තරුණෙක් කෙනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ශාසනය තුල දූර කීයක් තියෙනවද? ඒ කියන්නේ දූර කියන්නේ අපි පත් වෙන ස්වභාවයක් නැත්නම් තනතුරු වගේ හිතමුකෝ නේ. ඒ වගේ කියන්නේ ක්‍රම හරි ඕන එකක් ගන්න පුළුවන්. කීයක් තියෙනවද කියලා. එතකොට කියනවා මේ දන්ත දූරේ තියෙනවා. දත්ත දූරේ. එහෙම නැත්නම් විදර්ශනා දූරේ. දත්ත දූරේ ගොඩක් කියලාවට මොකද වෙන්නේ? මේ ත්‍රිපිටකයේම අයිති වෙනවා. එතකොට දත්ත දූරේට නේ කරුණු කාරණා ධර්මය ලෝකයේ ගැන තියෙන දේවල් අවබෝධ හේතුඵල නියාම ඒවා කොයිම හේතුව මතද මේක ගොඩ නැගුණේ. ඒ තොරතුරු ඔක්කොම ඇත්තටම දත්ත දූරේ. එතකොට හොඳ බහුශ්‍රුත භාවයක් යහගෙනවා. බුදුරජාණන් වහන්සේ හැමතැනම අගය කරනවා ඔබ බහුශ්‍රුතයෙක් වෙන්න. ඒ කියන්නේ ඒකත් ලබා ගන්න කියලා බුදුහාමුදුරුවෝ එපා කියලා නෑ. හැම වෙලෙම තියෙනවා. කියන්නේ බහුශ්‍රුත වෙන්න මේ අංශ වලින් ඉන්න ආයතන ගැන බහුශ්‍රුත වෙන්න, ධාතු ගැන බහුශ්‍රුත භාවය ඇති කරගන්න, ඥාන දර්ශන ධ්‍යාන ගැන බහුශ්‍රුතයෙක් වෙන්න. ඒ වගේ විවිධ තැන්වල විවිධ විදියට කඩ ඒ තැන්වල බහුශ්‍රුත භාවයේ හරි දක්ෂ විදියට මේක කරන. එහෙනම් අන්න ඒකයි. ඊට පස්සේ විදර්ශනා දූරේ. එතකොට මේ විදර්ශනා දූරේ තියෙනවා කියන දෙවෙනි එක. එතකොට එයාගේ ධම්මග නෙමෙයි ප්‍රායෝගිකව වඩනවා. ඒකට කියන්නේ නිමෙනවනේ. ප්‍රායෝගිකව නිමෙනවා. කෙලෙස් නිමෙනවා. කෙලෙස්යන්ගේ යටම කෙලෙස් අඳුන ගන්නවා. ඒකට ප්‍රඥාව වුණ අනිවාර්යයෙන්ම යටම කෙලෙස්ය මූල කෙලෙස්යන් අඳුන ගන්නවා. වචනෙන් නෙමෙයි. ඉරිසියා මසුරුකම් නැත්නම් රාග දේශ මොහ අපි අහුවොත් කියන්නේ කෙලෙස් මොනවද? කෙලෙස් මූල මොනවද? අහුවොත් දන්ත දූරේදී අපිට ටක් ගාලා අපේ හිතට එනවා සිතුවිල්ල. දන්ත අපේ සිත් තුළ තියෙනවා දන්ත දූරේ විදර්ශනා දූරේ ඕනම කෙනෙක්ගේ දෙකක් තියෙනවා. දන්ත දූර පැත්තෙන් තමයි අපිට පළමු සිතුවිල්ල උත්පාදනය කරන්නේ. ටක් ගාලා මොකද කරන්නේ? එයා කියනවා කෙලෙස් මොනවද කියලා. රාග දේශ මොහ.
බොහොම සරල වචන දෙයක්. හැබැයි අපි විදර්ශනා ධූරය කිව්වොත් හරියට නිකන් හිතන්න කවදාවත් සිංහල භාෂාවක් දන්නේ නැති බිහිරි මිනිස්සෙක් ගොළු මිනිස්සෙක් ගත්තොත් එයාට කවදාවත් එයාට හඬක් ඇහිලා නැහැ. හැබැයි එයාටත් දැනෙනවා මොනවද? තමන්ගේ හිත තරහ ගියාම දැනෙන ස්වභාවය, ආසාව දැනෙන ස්වභාවය, ඇලීම් වලට දැනෙන ස්වභාවය. ඒ ස්වභාවයන් ටික යාට දැනෙන. හැබැයි ඒවා වචනෙට එන්නේ. අන්න ඒ ස්වභාවයන්ගේ අධ්‍යයනය කළා ඒ ස්වභාවයන් නිවන එකට කියනවා විදර්ශනා ධූරය. එහෙනම් මෙන්න මේ විදර්ශනා ධූරයත් අපිට අවශ්‍ය වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ දෙකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අංකයකට ශ්‍රේෂ්ඨ කළේ විදර්ශනා ධූරය. නේද? එතකොට විදර්ශනා ධූරය අංකයකට ශ්‍රේෂ්ඨ කරන්න හේතු කියන්නේ හේතුව නෙමෙයි. අතන විදර්ශනා ධූරය අංකයකට කියන්නේ දැක්කුවා කියලා කියන කාරණයක් තමයි විදර්ශනා ධූරය නැතුව දන්ත ධූරය විතරක් තියෙන බොහෝ ස්වාමීන් වහන්සේලාට හිස් භික්ෂුව විදිහට ආමන්ත්‍රණය කරපුව බව ත්‍රිපිටකයේ තියෙනවා. අපි දන්න මේ දැන් යහළුවටත් ඒ වගේ අපි දන්න පොටිලාමඳුරන්ට එවැනි අපි ලංකාවේතර මහා ශිව මහරහතන් වහන්සේ නේද අවුරුදු 31ක් දන්ත ධූර පැතිට ගෝලියෝ 30000 කියලා ගෝලියෙක් ඇවිල්ලා තමා මතක් කරලා යන්නේ ඔබ තාම හිස් නේද කියන ස්වභාවය. මේ වගේ. එතකොට මේ දන්ත ධූර උන්වහන්සේ හිතුවා විදර්ශනා ධූරේ ඉක්මනට පහළ වෙයි දවස් දෙකකින් පුළුවන් මට rahat වෙන්න කියලා. හැබැයි අවුරුදු 31ක් ගත වුණා. එතකොට එහෙනම් මෙන්න මේ විදර්ශනා ධූරයේ දන්ත ධූරයේ මේ ආකාරයට තියෙනවා. එතකොට හිස් භික්ෂුව විදිහට ආමන්ත්‍රණය කරපු ඒ කාරණේ නිසා අපිට විදර්ශනා ධූරයේ දරපු කියන්නේ රහත් වෙච්ච අයට නිරතුරු බුදුහාමුදුරුවෝ කිව්වේ මගේ පුත්‍රයෝ කියලා. එතකොට හැබැයි දන්ත ධූරේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළාද නැහැ. අපිට ගන්න පුළුවන් තව කතා. අර යාළුවෝ දෙන්න කතාවට මම එන්නම්. එතකොට අපිට බුදුහාමුදුරුවෝ උපාලි මහරහතන් වහන්සේනකොට මේ කිව්වේ උන්වහන්සේ ආනා මට විදර්ශනා වඩන්න කමඨාණක් දෙන්න මම යන්නම් කියලා කැලේට. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඔබට කිව්වොත් ඔබට විදර්ශනාව වැඩේලා ඔබ rahat වෙයි. හැබැයි ඔබට දන්ත ධූරයක් ඔබට මේ අවබෝධයක් දැනුම් අවබෝධ පරාස ලැබෙන්නේ නැහැ. ඔබ මා සමීපේ හිටියොත් ඔබට දෙකම ලැබෙනවා කියනවා. එහෙනම් අන්නේ විදිහට මොකද කළේ? මොකද උපාලි රහතන් වහන්සේ කියන්නේ විනයද රාත්‍රින් අගතන්තුර. එහෙනම් උන්වහන්සේට විදර්ශනා ධූරය විතරක් තිබිලා හරියන්නේ නැහැ. අගතනතුරක් දෙන්න බැහැනේ. එහෙනම් අනිවාර්යයෙන් උන්වහන්සේට දන්ත ධූරය ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ යන්න දුන්නේ නැහැ. ළඟ සමීපේ තියාගෙන ඒ කරුණු කාරණා සාකච්ඡා කරලා දන්ත ධූරයත් විදර්ශනා ධූරයත් දරුව බහුසුත අගතනතුරන්ලාභී අසෝමා ශ්‍රාවකයන් වහන්සේ නම බවට පත් කළා. ඉතින් අපි දන්නවා එතකොට සරියුත් හාමුදුරුවෝ මොග්ගල හාමුදුරුවෝ උන්වහන්සේලා සියලු දෙනා දන්ත ධූරයෙන්ද කියලා පැමිණි විදර්ශනා ධූරයෙන්ද කියලා පැමිණි මහරහතන් වහන්සේලා. එහෙනම් බුදුහාමුදුරුවෝ උන්වහන්සේලා තමයි වඩාත්ම වර්ණනා කළේ. ඒ වගේම තමයි එතකොට එහෙනම් මේ දන්ත ධූරය ආසයි. ඊළඟට තව කාරණයක් තියෙනවා. යම් විටක මට හමු වෙලා තියෙනවා. මට ස්ථාන මතක නැහැ මේ තියෙන්නේ. ශාසනයේ පවතින කොහෙද කියලා. ඔය විදර්ශනා ධූරයෙන්ද දන්ත ධූරයෙන්ද කියන තැනකදී විදර්ශනා ධූරයෙන් මේ ශාසනයේ පවතිනවා කියලා කියන්නේ දන්ත ධූරය. එතකොට එහෙනම් ඒයි විදර්ශනා ධූරයේ පැවතුණා නම් ඇත්තටම විදර්ශනා ධූරයේ විතරක් තිබ්බනම් අද වෙනකොට අපිට කතා කරන්න මේ ධර්මයක් නැහැ. අද වෙනකොට අවබෝධ කරන්න අපිට ධර්මයක් නැහැ. මොකද විදර්ශනා වඩපු අයගෙන් පරම්පරා දෙක තුනකින් ශාසනය අතුරුදහන් වෙනවා. එතනින් එහාට නෑ. නමුත් අපි දන්නවා ලංකාවේ අවුරුදු 10 ගාණක් ශාසනයක් හරි ශාසනයක් තියෙන්නේ නැතුව යම් ඒ කාලේ හිටපු ඒ පිරිස් සිවුරු තමන්ම පොරවගෙන මේ ත්‍රිපිටක ආදිය ආරක්ෂා කරගනිමින් පැමිණුණා. ඉතින් එහෙනම් ඒ කියන්නේ මේ පුද පූජා වේවා යම් ක්‍රියාවලියක් හැදෙනවනම් ඒක තමයි විදර්ශනාවට එන්න මූලාරම්භය. එහෙම නැත්නම් මේ ශාසනයේ ලෝකේ පුරා පැතිරෙන්න ඒක උදව්වක් වෙනවා. මොකද කැලේක හරි භාවනා යෝගී වින්න ස්වාමින් වහන්සේ කෙනෙක් නිසා අලුතින් අය බිහි වෙන්නේ නැහැ. බිහි වුණ අයට වැඩිපුර දෙයක් ලැබෙන එක තමයි වෙන්නේ. නේද? මොකද උන්වහන්සේලා එහෙම ඉන්නවා කියලා හොයන්න හරියමු වෙන්නේ මුල් කාලයේ කියන්නේ දන්ත ධූරේ සහ අපි උත්තම උදාහරණ විදිහට පන්සල්වේ ආදී ඇසුරු කරමින් ස්වාමීන් වහන්සේලාගේ යම් යම් දේවල් ඇසුණාම ඒගොල්ලන්ට දැනෙනවා ඕ අපේ කෙලෙස් තියෙනවා මෙහෙම තියෙනවා ත්‍රිපිටකයේ මෙහෙම තියෙනවා මාත් ඒවා අයින් කරන්න ඕනේ කියලා. අන්න ඒකට ප්‍රායෝගිකව ඒක වැඩෙන්නේ නැති බවක් එනවා.
ප්‍රායෝගිකව දුරු වෙන්නේ නැහැ. කොච්චර අවුරුදු 5 10 යනකොට ඒක දැනෙන්නේ. එහෙනම් එයාට ආයි සිතුවිල්ලක් එනවා මම ඊට වඩා මේකට එහෙනම් මොකක් හරි ක්‍රමයක් තියෙනවා. මේ දානමාන විතරක් දීලා ටිකක් බණ ටිකක් ඇහුවා කියලා මේක හොඳ උන්නේ. මෙහෙම නැත්නම් මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා වැඩුවා කියලා නැත්තට නැති උන්නේ. එහෙනම් මේකේ මොකක් හරි ක්‍රමයක් තියෙනවා කියලා. එයාගේ සිතට එනවා. ඒක වසර කීපයකින් ඉන්නේ. එතකොට අධ්‍යයනය කරලා අර අපි කියන්නේ හිම්බත් වුණාම නේද? බැරි වුණාම. අන්න එතකොට එයා පරණ අදහස අයින් කළා අලුත් දෙයක් හොයන්න යනවා. අන්න එතාට තමයි විදර්ශනා දුර භික්ෂුන් හොයාගෙන යන්නේ. එහෙනම් එතෙක් කාරණය, එතෙක් ශාසනය රැකගත්තේ, එතෙක් උපාසක උපාසිකාවන් ඊළඟට මේ දන්ත විදර්ශනා දුරේ වඩන ස්වාමීන් වහන්සේලාගේ මුල් පාඨශාලාවනේ මුල් තැන. එහෙනම් මෙන්න මේ දන්ත ධූරයේ තියෙන ඒ ත්‍රිපිටකය ආධාරණ හෝ බුද්ධ පූජා දානමාන ආදී පවත්වමින් මිනිස්සු එක්ක කටයුතු කරන ඒ ස්වාමීන් වහන්සේලා පන්සල් ඕනෑම. එහෙනම් ප්‍රායෝගික වඩපු කෙනෙක් අන්න එතකොට ළඟට කවුරු හරි හොයාගෙන යන්නේ අර පිරිසෙන් බේරුණ අය. උදාහරණයක් විදියට මම ළඟට කවුරු හරි ආවොත් බෝධි පූජාවක් තියන්නේ කොහොමද? ඒ වගේ එකක් ඇහුවොත් සරලව නිකන් කියන දෙයක් කියයි. එතනින් එහාට යත් එක නිරතුරු ගනුදෙනුවක් කරන්න හැනේ. ඒ කියන්නේ අපිට හිතෙන්නේ නැහැ. එයාට ඕනේ එයාට ජීවත් වෙන්න ක්‍රම තමයි ඕනේ. දුකක් මේ වුණාම gedara ප්‍රශ්න. හැබැයි එයා කිව්වා මට නිවෙන්න ඕන. මෙහෙමයි මම දන්නේ නැහැ. නමුත් ඔබ chance කියනවා මෙහෙම නිවෙන්නමයි කෙලස් තියෙනවා. කිව්වොත් අන්න එයාට අපි වැඩිපුර දෙයක් කියනවා. අන්න ඒ වගේ එහෙනම් අර කෙනාව නිවෙන්න ඕන කියන හැඟීම දනවන පුජ්‍යලයා වෙන කොටස හදන්නේ කවුද? මුල් ඉන්න ඒ දන්ත ධූරය හෝ දරණ ස්වාමීන් වහන්සේලා නිසා කිව්වා මේ ශාසනය පවතින්නේ මේ දන්ත ධූරයත් එක්ක නේ. ඒ වගේ ඒතර පුද පූජා වුණත් අද කාලේ එහෙම තමයි. මොකද පුද පූජා කරපු අය බොහෝ දෙනෙක් අපි දන්නවා මේ වෙනකොට ඒගොල්ලෝ පුද පූජාවලට එහා ගිය බොහෝ ගැඹුරු ස්ථාන ස්පර්ශ කරලා සමානලන මේ මගපල්ලාභීව පවා ඉන්නවා. එතකොට මුලින් මේක අයත් පුද පූජා තමයි. ඒක නිසා කිසිම කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි. ගමනේ පරක්කුවක් කාල වේලාවක් තියෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් අවබෝධ වෙච්ච එක්කෙනත් පරක්කු වෙලා තමයි ඉන්නේ නේද? දැන් අපි කියමුකෝ මං උනත් කියනවා නම් ඇයි ඔහොම මෙච්චර මේ වෙන්නේ ඕවා නෙමෙයි කියලා. එතකොට එනවා මයින් අහන්න පුළුවන් අනිත් පැත්තට. එන ඔබ වහන්සේයි මේ ජීවිත වෙනකල් හිටියේ ගෞතම බුද්ධ ශාසනයේ මුල් කාලෙම පැවිදි වෙන්න තිබ්බා. රහත් වෙන්න තිබ්බනේ. එහෙම නැත්නම් පෙර බුදුවරු ලක්ෂ කෝටි ගාණක් මේ පහළ වුණා විශ්වයේ. ඒ කාලයයි මොකද මේවා කළේ කියලා. එහෙනම් ඒ ධර්මතා ඒක නිසා ඒ පරක්කු වීම දෝෂයක් නෙමෙයි. නමුත් Tamanට Taman ගැලවෙන්න දැනගත්තු යම් මොහොතක තියෙනවනම් එදාට හිස ගිනි ගත්තා වගේ මේක නිවෙන්න උත්සාහ කරන්න. හරි. එතකොට අර යාළුව දෙන්නගේ කතාවේදී ඒ බුදුරජාණන් ඒ තරුණ එක්කෙනා එතකොට ළඟ නතර වෙනවා. අර මහලු එක්කෙනා කියනවා මම නම් දැන් වයසයි මම විදර්ශනා ධූරේ වඩන්නම් කියලා. එහෙනම් බුදුහාමුදුරයාට ඒ ධර්ම දේශනාව කරලා කමඨාන දීලා පැහැදිලි කරලා පිටත් කරනවා. දැන් එයා කැලේට යනවා. දැන් එයා දන්නේ ත්‍රිපිටකය දන්නේ. මොකද බුද්ධ කාලේ පොත් තිබ්බේ නැහැ. YouTube තිබ්බේ නැහැ. TV තිබ්බේ නැහැ. පතපොත් තිබ්බේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අන්න ගියා. නැවත බුදුහාමුදුරු මුණ ගැසීලත් නැහැ වැඩිපුර. එහෙනම් අපි දන්නේ ඒක නම්. නමුත් පොතපතේ විදිහට මුණ ගැසෙන්නේ නැහැ කියලා සඳහන් වෙන්නේ. එතකොට එහෙනම් මොකද වෙන්නේ? යම් මේ තමන් වඩපු කමඨාන දීර්ඝ කාලීනව වැඩුවා. ඉතින් බුදුවරුන්ගේ ශක්තිය තියෙනවා ඇත්තටම ඒ අදාළ දේවල් කරන්න ඒවා වෙනම විශේෂපතයක්. ඒ ආකාරයට යම් මෙයා එතකොට රහත් ඵලයට පත් වීමක් සිද්ධ වෙනවා. එතකොට අර අනිත් තරුණ භික්ෂුව නිරතුරු බුදුහාමුදුරු සමීපේ ඉඳගෙන හොඳට දහම් කරුණු ඉගෙන ගත්තා. ඒ ප්‍රදේශයේ ඉන්න හොඳම දන්ත ධූර විෂය දන්න ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් බවට මහා තෙර වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. ගෝලියෝ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් යම් ඒ අතරමැද කතා තියෙන කොහොමද වෙන්නේ කියලා. නමුත් ඒ සිද්ධි කියන්නේ නැතුව මේ තරුණ එක්කෙනාට පසු කාලිනව හිතෙනවා මගේ යාළුවා බලන්න යන්න. මොකද මේ දෙන්නගේ පණිවිඩ තව ශිෂ්‍යයෙක් ඇවිල්ලා කියනකොට ඊට පස්සේ මේ තරුණ එක්කෙනා යනවා මහලු ඒ යහළුවා මුණ ගැහෙන්න. බුදුහාඳුර මේක දකිනවා. මෙන්න වැදගත් කාරණේ. බුදුහාඳුරන්ට පේනවා මෙයා දැන් ගිහිල්ලා තරුණ එක්කෙනා ගිහිල්ලා ප්‍රශ්න අහලා මේ තරුණ එක්කෙනා ආර්ය උපවාදයන්ට ලක් වෙනවා. මොකද අරයා මේ අහන ප්‍රශ්න වලට උත්තර දන්නේ නැහැ. එතකොට මෙයාට හිතෙනවා අයියෝ මෙයා මොකුත් දන්නේ නැහෙනි කියලා. හැබැයි බුදුහාඳුරන්ට ඔන්න වැදගත්ම දේ පේනවා මෙයාටත් rahat වෙන්න පුළුවන්. එහෙනම් මේ දන්නේ නැති වුණාට තාම මෙයා මොකුත් නැති ආර්ය උපවාදවත් කරගන්න ගියාට මෙයාට rahat වෙන්න හේතු තියෙන කෙනෙක්. එහෙනම් ඒ නිසා බුදුහාඳුර මොකද කරන්නේ? කල් තියා යනවා මේ මහලු කෙනා මුණ ගැහෙන්න මෙයා ඉන්න කලින්.
ගිහිල්ලා දැන් යාළුවෝ එනකොටම එනම් බුදුහාමුදුරුවෝ දැන් වැඩලා ඉන්නේ. දැන් දෙන්නම දෙපැත්තේ තියාගෙන බුදුහාමුදුරුවෝ දැන් සාකච්ඡාව කරනවා. බුදුහාමුදුරුවෝ යම් ප්‍රශ්න අහනවා. අර තරුණ භික්ෂුව හරි ලස්සනට ඔක්කොම පැහැදිලි කරලා දෙනවා. බුදුහාමුදුරුවෝ සාදු සාදු කියන. ඊට පස්සේ අර ඒ ප්‍රශ්න ටිකම අරය අහනකොට යාට බෑ කියලා උත්තර දෙන්න බැරි වෙනවා. නැවත බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහට ප්‍රායෝගික පැත්තෙන් අහනවා. ප්‍රායෝගික පැත්තෙන් අහනවා. එතකොට ප්‍රායෝගික පැත්තෙන් අහනකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ යම් දැන් අපි කියනවා ප්‍රථම ධානයෙන් පස්සේ ဒုတိ ය ධානයෙන් මෙහෙම වෙනවා. හරිද? එතකොට හරි මොනවා හරි වගේ දෙයක්. එතකොට ඒ තැන්වලදී කොහොමද මෙතන මෙන්න මේම අභ්‍යන්තරය විනිවිද ගිහිල්ලා හිටන් අංශුවක් කියන්නේ අරමුණක් කැඩිලා ඊළඟ අරමුණු 100 දානකට ඒ කුඩා අරමුණ 100 ගානකට කැඩුනට පස්සේ කොහොමද මෙතනදී සිද්ධ වෙන්නේ වගේ එකක්. ඒක දැන් ඒක පොතේ කියන්න බෑ. නේ ඒ වගේ. එතකොට ඒ වගේ කාරණා. එතකොට එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ ටිකට අරයට උත්තර දෙන්න බැරි වෙනවා. එතකොට ඒක මහලු කෙනයි කියන්නේ විදර්ශනා දූරෙක් කෙනා පැහැදිලි උත්තර දෙනවා. නමුත් දන්ත දූරෙක් කෙනාට බැරි වෙනවා. එතකොට මෙතන දෙකක් තියෙනවා. විදර්ශනා දූරයේ තියෙන කෙනාට දන්ත දූරයක් බැරි වෙනවා. දන්ත දූරයේ තියෙන කෙනාට විදර්ශනා දූරයේ උත්තර බැරි වෙනවා. දෙක. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඔබ හිස් භික්ෂුව තරුණ කෙනාට මේ තමයි මගේ නියම පුත්‍රයා කියලා. කියන්නේ විදර්ශනා දූරේ රහතන් වහන්සේව. හරිද? හරි. එතකොට ඒ නිසා යා ඊට පස්සේ නැවත මාව හිස් භික්ෂුවත් විදියට ගල්පුවා. යාගේ මේ මම මෙච්චර දන්න කෙනා වෙලා හිතලා නැවත හොඳට ඇවිල්ලා වීරිය වඩලා ඒ රහත් භාවයට පත් වෙනවා. එතකොට එහෙනම් අපිට තේරෙනවා ඒ කියතිම. ඒතර පොටිල හාමුදුරන්ටත් එහෙමයි හිතා විශාල මේ පිරිසක් හිටියා. හොඳටම මේ ප්‍රදේශයේ හිටපු දන්නම කෙනා. නමුත් බුදුහාමුදුරුවෝ විතක කියනවා ඔබ හිස් භික්ෂුව. ඒක මුලින් කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ නේද? එහෙම හිස් භික්ෂුවක් කියන්නේ ආ පරිණත වුණ නිසා ඒක යට දරන්න පුළුවන් වුණ නිසා. එහෙම නැත්නම් අපිත් කියන්න පුරුදු වෙනවනම් හැමෝටම ඔබ හිස් කෙනෙක් කියලා. ඒක අපේ තියෙන කෙලෙසයක්, වංචාවක්, මේ මමත්වයක්, මාන්නයක් නිසා. බුදුහාමුදුරුවෝ උනත් හැමෝටම කිව්වේ නැහැ. ඊළඟට පොටිලා හාමුදුරන්ට හරි අර තරුණ භික්ෂුවට හරි පළවෙනි දවසේ කියන්න තිබ්බනේ නේද? ඔබ මොකටද මේ දන්ත දූරේ තෝරගෙන අතරුණ ඔබත් මේ යාළුවා වගේ විදර්ශනා දූරයට යන්න ඔබ හිස් භික්ෂුවක් කියලා කියන්න තිබ්බනේ ඉවලෙම. එහෙම කිව්වේ නැහැ. එතකොට අච්චර විදර්ශනා දූරේ වඩන්න යන උපාලි හාමුදුරුවන්ට යන්න එපා කියලා හිටන් දන්ත දූරෙත් ඉගෙන ගන්න කියන්න ඕනේ නැහැ. නේද? එතකොට මේ හිස් භික්ෂුව කියලා කියන්නේ එයාගේ ප්‍රඥාව මේ වෙනකොට වැඩිලා තියෙන්නේ. රහත් වෙන්න සුදුසු මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අන්න එයාගේ අර විදර්ශනා දූරයට යොමු වෙන්න තමයි හිස් භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරන්නේ. නේද? එතකොට පොටිල හාමුදුරන්ට ඒ විදිහට කිව්වහම මුල් කාලේ කිව්වේ නැහැ. වැඩිලා අවසන් මෙයාගේ පාරමිත දැන් ශක්තිය ඇවිල්ලා ඥාන ඇවිල්ලා කියලා තේරුණාට පස්සේ තමයි කිව්වේ. අන්න එතකොට කම්පා වෙනවා. කම්පා වෙලා ගිහිල්ලා රහතන් වහන්සේලා 500කින් තැනකට ගිහිල්ලා අහන්නේ මට කමටහනක් දෙන්න. එහෙනම් දැන් එතනින් තේරෙනවා විදර්ශනාව වඩපු දන්ත දූරේ වඩපු පොටිල මහරහතන් මේ ඒ ස්වාමීන් වහන්සේ එච්චර ශ්‍රේෂ්ඨ ගෝලියෝ දාස් ගාන 20000ක් කොහෙදින්න එයා ගිහිල්ලා අර රහතන් වහන්සේන් කමටහනක් ඉල්ලන. එතකොට මේ ගෝලයින්ට ධර්මයේ කියලා දීපු පොතපත කියලා දීපු කෙනා කමටහනක් ඉල්ලන්න උවමනා නැහැනේ. එහෙනම් ඒ තියෙන්නේ විදර්ශනා දූරයට වෙනම එකක් තියෙනවා. එතකොට එයා බෑ කියනවා. ওই විදිහට 499 අහනවා. බෑ කියනවා. ඊළඟට 500ට ඉන්න ඊටාම කුඩා රහතන් වහන්සේ කෙනෙක් සාමණේර කෙනෙක්. අර පැවිදි මේ උපසම්පදාය භික්ෂුව. එතකොට මේ මහා ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කමඨාන දෙනකොට බෑ කියලා කියනවා. අනේ මට කොහොමද දෙන්න 499 ඔබ වහන්සේ විතරක් පිටින් කිව්වහම ඕන දෙයක් කරන්නම් කිව්වහම ඊට පස්සේ අපි දන්න පත පොතේ තියෙන ප්‍රසිද්ධ කතාව අර මඩවලට ගිහිල්ලා පනින්න කියනවා. අද කාලේ එතකොට ඔබ බලන්න මඩවලට ගිහිල්ලා පනින්න කියලා කුඩා හාමුදුරු කෙනෙක් හරි කුඩා දරුවෙක් හරි ඔබට කියනවනම් මේ හාමුදුරු කෙනෙක් කිව්වනම් ගිහි කෙනෙක් ටිකක් අහන්න පුළුවන්. කුඩා හාමුදුරු කෙනෙක් කියනවනම් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවද? කුඩා දරුවෙක් කියනවනම් අම්මෙත් තාත්තෙක් එහෙම නැත්නම් වැඩිහිටියෙක් අහනවද කියලා අපි බලන්න ඕනේ. එහෙනම් උන්වහන්සේට තිබු වමනාව අවංකකම කැපවීම උන්වහන්සේගේ පිරිසිදු බව නිසා හරි මම කරනවා කියලා අර මඩවලට පනිනවා. ආයි උඩට යන්න කිව්වම ආයිත් ගොඩ එනවා. නැවත පනින්න කිව්වම නැවතත් පනිනවා. අන්න එහෙනම් ඒ වමනාව තියෙන කෙනාට මේ ධර්මය අවබෝධ වෙන්නේ. අපි උනත් එහෙම තමයි කවුරු හරි ආවොත් ඉස්සෙල්ලා බලන්න යට වමනාව තියෙනවද කියලා විවිධ ඒ පරීක්ෂණ ඉතින් කරනවා. වමනාව දැනගන්න. ඒක ඕවාගේ දෙයක් කරන්නේ නැහැ. ඉතින් යාට වචන දාලා පොඩ්ඩක් බලනවා යාට ඇත්තටම වමනාව තියෙන කෙනෙක්ද කියලා. එතකොට එහෙනම් වමනාව තිබ්බට පස්සේ තමයි පහක් වාලා එකක් දෙහැ බලන්න කියලා කමඨාන දුන්නේ. ඉතින් මෙයා හොඳ දන්න කෙනෙක් දන්ත දූරේ ටක් ගාලා කමඨාන වැටිලා මට තේරුණා කියලා ගහක් මොකට ගිහිලා වටනවා. ඉතින් රහත් වෙනවා.
මම ඒවා කාරණා කෙටියෙන් ඉතින් කිව්වේ. එතකොට අර එන ඒ සාමණේර හාමුදුරන්ටත් වැඳලා කමටහන් ඉල්ලුවා. එහෙනම් මේ නිහතමානී ගුණය නිසා මම යට රහත් වෙන්න පුළුවන් වුණේ. ඒ වගේ. ඉතින් එහෙම කතා ගොඩාක් තියෙනවා. කරුණු කාරණා ගොඩාක් තියෙනවා එහෙම. ඒ වගේ. එතකොට අර ලංකාවෙත් හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් අනුරාධපුර යුගයේ අටුවා පොත්වල තියෙන. එතකොට උන්වහන්සේගේ ගුරු හාමුදුරුව යවනවා. ඒ කාලේ පතපොත තිබ්බේ නැහැ. ඉතින් YouTube තිබ්බේ නැහැ. ඒක නිසා අහවල් ප්‍රදේශයේ ඉන්නවා මෙන්න මෙහෙම මට මතකයි අභිධර්ම ගුරුවරයෙක් ඉන්නවා අහගෙන ඉන්න කියලා. යවනවා මාස 3ක් හෝ ඒ වගේ කාලයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ යනවා මුන්නාන්සේ මම හිතන්නේ සෝවාන් හෝ සකෝදාගාමී මග්ගඵලයක ඉන්නේ. රහත් නැහැ. නමුත් යම් මුල් මග්ගඵලයක පිටිටිනවා. ගිහිල්ලා හිටන් අර වන්දනා කරලා ගුරුතෙන් හිටියලා ඒ කටයුතු ඉගෙන ගන්නවා. එතකොට බාන් මේ හරි ආශ්චර්යය. හරිම මේ අපි එකට දැනෙන්න ඕන මේවා. ඉතින් ඒ ශිෂ්‍ය හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ඒ ඉගෙනගෙන ඉවරලා මං එන අහපව මගේ විහාරස්ථානයට යඩිනවා ගුරු ස්වාමීන් වහන්සේ. මම ඉන්න විහාරස්ථානයට වඩිනවා කියලා වන්දනා කරලා ඉන්න ලෑස්ති වෙනකොට ඔබ පොඩ්ඩක් වාඩි වෙන්න කියලා අර මෙච්චර කල් උගන්වපු ඒ මහා තේරුන් වහන්සේ නේද? ඒ ආචාර්යවරයා, ඒ අභිධර්ම ගුරුවරයා දන ගහලා වඳිනවා අර ගෝලයට. වඳලා මේ මට දැන් කියලා දෙන්න විදර්ශනා ධූරේ කමඨාන් ටිකක් කියලා කියනවා. හරිද? මොකද උන්වහන්සේට තේරිලා තියෙනවා ගන්නනකොට මේ ඇවිල්ලා ඉන්න ශිෂ්‍යයා යමක් දන්න දක්ෂ කෙනෙක් කෙලෙස් නිවිලා තියෙනවා. එහෙනම් මේ කෙලෙස් නිවිච්ච ක්‍රමවේදී මම අහගන්න ඕනේ. මට කියන්න මේ ටිකෙන් මම කොහොමද කෙලෙස් ටික නිවාගන්නේ කියලා වැඳලා හිටන් තමන් එයාව ගුරුතෙන් තියාගෙන එයාගෙන් කමටහන් ගන්න එකක්. ඉතින් එහෙම තමයි ඇත්තටම උන්වහන්සේලා මේ මගපල්ලාපින්ගේ ගුණ මේ සරියුත් හාමුදුරුවෝ කියනවා නේ මම මහ පොළොව වගේ කුණුත් දානවා ජරාවක් දානවා සූචිත් දානවා මං වතුර වගේ කුණුත් දානවා ජරාව සූචිත් දානවා කම්පා වෙන්නේ මොකුත් කියන්නේ නැහැ මමත් ඒ වගේ කියලා ගොඩාක් දැන් පාපිස්සකට ඒ වගේ උපමා කරනවා නේද සාරිපුත්ත සිංහරාජ මේ සිංහනාද සූත්‍රවල ඉතින් හරි ලස්සනයි එතකොට ඒවා නේද එතකොට ඒවෙන් අපිටත් තියන්නේ ඒ පණිවිඩ දෙන්නේ හැමතැනම මේ ත්‍රිපිටකයේ තනි කරම පණිවිඩ දෙන්නේ හේතුව තමයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ විදිහට කිව්වනම් Taman ගැන ආයි අපි ගැන කියන්න දෙයක් නැහැ කියලා තමයි කියන්නේ නේ තව වෙලාවක තියෙන වගේ හැමතැනකම එහෙමයි හරි ඊට පස්සේ ඊළඟ කාරණේ මේක වැදගත්ම කාරණා ගොඩාක් වැදගත්ම කාරණයක් වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගොඩක් අයට තේරුණේ නැහැ ත්‍රිපිටකයේම තියෙන. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පවා කෙටියෙන් දේශනා කරපු කිසිම දෙයක් තේරුන්නේ නැති නිසා නැවත අහන බුදුහාමුදුරන්. බුදුහාමුදුරන්ගේ අහන්න බැරි වුණොත් කච්චායන හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ වගේ මේ මහරහතන් වහන්සේලා ළඟට ගියා. ඒ කවුද මහරහතන් වහන්සේ? මේ 80 මහ ශ්‍රාවක. ඒ කියන්නේ ඥාන දර්ශන තියන අයගෙන් තමයි ඒ කාලේ ඇහුවේ. ඉතින් අද නම් එවැනි අය හිඟ නිසා නැත්තේ නෑ ඉන්න ඕන අය තරම්. නමුත් අඩු නිසා අපිට ඒ අයම උණ ගැසෙන්නේ නැහැ නිසා දන්නා හෝ කෙනෙක්ගෙන් ඇසිය යුතුයි. ඒක ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ මට්ටම් වල නැති වුණාම ඊට අඩු මට්ටමේ මේ මට්ටම් නැත්නම් ඊට අඩු මට්ටමේ ওই විදිහට අඩුවම කෙනාගෙන් හරි කියන්නේ අසා දැනගන්න කෙනෙක් කියනවා. එහෙම තමයි අපි ඊට වැඩි කෙනෙක් අඳුනගන්නේ එහෙම. ඉස්කෝලේ කවදාවත් නොගිහින් අපිට ඒ ලෙවල් ගුරුවරයෙක්ද ඔ ලෙවල් ගුරුවෙක්ද හොයාගන්න බැහැනේ. ඒ වගේ දැන් මෙතන මොකද වෙන්නේ අන්න කච්චායන හාමුදුරුවෝ වගේ ඒ පොට්ටිත හාමුදුරුවෝ පුන්න හාමුදුරුවෝ වගේ ළඟට ගිහිල්ලා අහනවා. එතකොට එයයි කියන්නේ උන්වහන්සේලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියවනම් මේ භාග්‍යවතුන් වහන්සේගෙන්ම තමයි වහන්න ඕනේ කොයි විදිහටද කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න කිව්වම එහෙනම් මට හිතෙන විදිහ කියන්නද කියලායි කියන්නේ. බලන්න හරි ලස්සන එකේ. ඒ කියන්නේ මට හිතෙන විදිහ මගේ අදහස කියන්නද කියලා. එහෙනම් එතකොට ත්‍රිපිටකයේ මොකද්ද තිබ්බේ කියලා නෙමෙයි. උන්වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා නෙමෙයි. මට හිතෙන අදහස මොකද්ද? එතකොට අපි ඇත්තට අද ඉඳන් අපි සාකච්ඡා කළත් අපේ අදහස කියනවා මිසක් ඒ කියන්නේ අපි වඩපු එකත් එක්ක ගලපලා ඉන්න අදහස අපිට වැටහෙන අදහස කියනවා මිසක් ඒක ඇත්තට මේක නොවෙන්න පුළුවන්. වෙන අදහසක් දරන කෙනෙකුට ඒ විදිහට පේන්නත් පුළුවන්. ඊට වඩා හොඳ ඥාන දර්ශන තියෙන අයට වෙනම විදිහට පේන්නත් පුළුවන්. ඒ තමන්ගේ අවබෝධ මට්ටම් ප්‍රමාණය අනුව පේන්නේ. එතකොට කච්චායන හාමුදුරුවෝ යම් විදිහකට පැහැදිලි කරපුවාම හරි පොට්ටිත හාමුදුරුවෝ හරි
කොට්ටි හාමුදුරුවෝ හරි පැහැදිලි කරපුවාම සරියුත් හාමුදුරුවෝ හරි අන්න ඒ අය ගිහිල්ලා නැවත විමසනවා බුදුහාඳුනන. ඒතකොට බුදුහාඳුනන මොකද කියන්නේ? ඒ අය දක්ෂයි ඒ කිව්ව අදහස ඒ විදිහටම ධාරණය කරන්න. එහෙනම් බුදුහාඳුරුවෝ ඒකම කිව්වා කියලා කියන්නේ නේද? සමහර යම් දැනක කියනවා මමත් ඒ අදහස සිංහලෙන් කිව්වේ කියලා. ඒ කිව්ව අදහස හරි දක්ෂයි. ඒ කිව්ව අදහස ඒ විදිහටම පිළිගන්න. එහෙම කියලා කියනවා. සමහර තැන්වල මමත් ඒ විදිහටම තමයි හිතුවේ කියනවා. එතකොට එහෙනම් ඒ අදහස දෝෂ නැති නිසා එහෙම කියන්නේ. ඒ කියන්නේ මේ ඕනෑ මේකට එහෙම විවිධ අදහස් දරන්න පුළුවන් බව. ඒකට මනාව ප්‍රකට වෙන සූත්‍රයක් තියෙනවා. හරිම හොඳ. නේද? මේ සූත්‍රය මට කියවුවාම අර ගොඩාක් මේ දෝෂ අපේ අයින් වුණා. ඒ කියන්නේ අපි තුල තුලත් එහෙම දෝෂ තිබ්බා. එතකොට ඒකේ තිබ්බේ මජ්ජි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ ඒකෙදී තිබ්බේ අන්ත දෙකක් ගැන කතා කරනවා. මධ්‍යමයක් ගැන කතා කරනවා. සිබ්බනීකමක්ද කියලා කතා කරනවා. ඒ විදිහට. එතකොට ඒකෙදි කතා කරන මේ සූත්‍රය කතා කරනකොට අපි ඒක නැවත විස්තර කතා කරමු. ඒ පස්සේ මම මතක විදියට ඒකෙදී අර මෙත්තේය ප්‍රශ්නේදී ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් රැස්ලා අහන්නේ මෙත්තේය මානවකයට කොහොමද ඒ කිව්වේ කියලා. එතකොට ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක් අන්තයක් තියෙනවා දෙවෙනි අන්තයක් තියෙනවා. ඒ වගේම මේ දෙකේම තවරෙන්නේ නැති මධ්‍යයක් සිටින්න ඕන කියනවා. ඒ අන්ත දෙක එකතු කරන්නා වූ ගෙතුම නැත්නම් සිබ්බණිය කුමක්ද කියලා අහනවා. එතකොට මෙතනදී ඒක මම විස්තරي නැතුව මේ කෙටියෙන් කියන්නම්. එක්සාවින්හන්සේ කියන එකක් කියන්නේ. උන්වහන්සේ කියන්නේ ස්පර්ශාන්තයක් ස්පර්ශ සමුදය කියන්නේ පස්ස ස්පර්ශ සමුදය අන්තයක් නිරෝධය මැදයි තෘෂ්ණාව තමයි ගෙතුම කියලා. ඒ වගේම එතකොට තව සායනංශය කෙනෙක් හිතන්නේ කියන්නේ අතීතයේ අන්තයක් අනාගතයේ අන්තයක් වර්තමානයේ මැදයි කියලා. එතකොට තව සායනංශය කෙනෙක් කියන්නේ සුඛ වේදනාවන්තයක් දුක් වේදනාවන්තයක් අදුක්කම සුඛේ මැදයි කියලා. තව සායනංශය කෙනෙක් මේ ඔක්කොම රහතන් වහන්සේලා. එතකොට මේ තව එතන හිටු ඒ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මොකද්ද නාමයේ අන්තයක් රූපයේ අන්තයක් විඥානයේ මැදයි කියලා. එතකොට ඒ වගේම ඒවා තව ඇත්තටම කතා කරන්න කාරණා තියෙන ඒවා කියනකොට නේ තව රහතන් වහන්සේ කියන්නේ ආධ්‍යාත්මික ආයතන එක් අන්තයක් බාහිර ආයතන එක් අන්තයක් විඥානයේ මැදයි කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියන්නේ සක්කාය කාන්තය සක්කාය සමුදය කාන්තය නිරෝධය මැදයි කියලා මේ විදිහට. එතකොට මේ 6 දෙනෙක් හෝ 7 දෙනෙක් ඇවිල්ලාට මෙහෙම කියනකොට මේ 6 දෙනාම දැන් අදහස් 6ක් නිසා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවා. එව්වාම කියනවා සාදු සාදු 6 දෙනාම හරි කියනවා. දැන් බලන්න එතකොට කියන්නේ රහතන් වහන්සේලා නිසා උන්වහන්සේලා දීපු අර්ථ 6ම හරි. එහෙනම් මේ මගේ වචනේ ඒ ආකාරයටම කියන්න ඕන කියන ස්වභාවයක් නැහැ. හැබැයි මග වැඩෙන්නයි ඕනේ. ඒකෙන් සත්‍යයක් අවබෝධ වෙන්න කෙලෙස් නිරෝධ වෙනවා නම් ඒක ධර්මයක්. එහෙනම් ඒක බුද්ධ භාෂිතයට අනුකූලයි. මොකද බුදුහාමුදුරුවෝ තමයි වැඩුව දෙයක් කියන්න කියලා කියනවා. මා කීවට කියන්නේ නැතුව එහෙම නා කියලා අපිට හිතෙන මනාප කියන්න බෑ. ඒකට සමීප වෙන ඒ අදහසට ගැලපෙන ප්‍රායෝගිකව වැඩෙන ಗುಣධර්ම නිරූපණය වෙන දෙයක් කිව යුතුයි. එතකොට එහෙනම් මේ ඔක්කොගේ මේ දේ වෙන නිසා බුදුහාමුදුරුවෝ සාදු සාදු ඔබ සියලු දෙනාම හරි කියනවා. ඒවල එක භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා ඔබ වහන්සේ වෙලේ කුමක් අරඹයාද කිව්වේ කියනකොට බුදුහාමුදුරුවෝ කියනවා මම මේ මොහොතේ කිව්වේ නම් මම මතකයි ස්පර්ශයේ කාන්තයක් ස්පර්ශයේ සමුදේ කාන්තයක් අනික මේ කියන්නේ සමුදේ කාන්තයන් ස්පර්ශ නිරෝධය මැදය කියන තැනින් තමයි මම ඒ කාරණේ මේ මොහොතේදී මෙත්තේ එක කතා කරන මොහොතේ කිව්වේ. නමුත් ඔබ සියලු දෙනාගේම අදහස් හරි කියලා. එහෙනම් ඒ නිසා හරි ලස්සනට මේ ත්‍රිපිටකය අපි හොඳට මේ දේවල් ගලපුවොත් අපිට ලස්සනට මේ කිසිම දෝෂයක් නැතුව හම්බ වෙනවා. හොඳයි එහෙනම් මෙතනින් මේ හඳුන්වා දීමේ සාකච්ඡාව සංකරන. එතකොට මේ තව නිදානය නේද අපි මේ සූත්‍රයක තියෙනවා නේද අපි පටන් ගන්නකොටම ඒවන් මේ සුතං ඒකං සමයං භගවා කියලා. ඒක පැහැදිලි කරන්න. එතකොට ඒක අර හැම එකටම පොදු නිසා. ඒකෙදි කියන්නේ මා විසින් මෙසේ අසන ලදී කියලා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ අපි දීර්ඝ විස්තරයක් නැතුව ආනන්ද හාමුදුරුවෝ කිව්වා කියන තැනින්
තමයි එතන කතා කරන්නේ. එතකොට ඒකේ කාරණා කීපයක් තියෙනවා. එහෙනම් උන්වහන්සේලා මෙතන දන්නවා භාග්‍යවතුන් වහන්සේ යමක් කිව්වද ඒක අපි හරිම අදහස නොවෙන්න පුළුවන්. අපේ ඥාන දර්ශන වලට ඒක හසු නොවිච්ච කෝණකින් කිව්ව වෙන්නත් පුළුවන්. උන්වහන්සේලාගේ ඥාන දර්ශන වලට අවබෝධ වෙන විදිහටයි මේ විග්‍රහ කරන්නේ. ඒක නිසා මේ වචنين වෙනස් වෙන්න පුළුවන් කියන කාරණේ මතත් ඒ වගේම යම් තැනක වැරදිලා තිබ්බොත් ඒක භාග්‍යවතුන් වහන්සේ කිව්ව වැරදිලා නෙමෙයි. මම අහපු නිසා මම අහපු දෙයක් මේ විස්තර කරන නිසා එක්කෝ මට වැරදුනා වෙන්න පුළුවන්. එක්කෝ මට හරියට ඇහුන්නේ නැහැ වෙන්න පුළුවන්. එක්කෝ භාග්‍යවතුන් වහන්සේ කිව්ව දේ නැතුව වෙන අදහසක් ගත්තා වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් මේ සම්ප්‍රේෂණය තුළදී වෙන්න පුළුවන් නිසා තමයි ඒවන් මේ සුතන් කියන يعني මම ඇහුව විදිහට මට ඇහුණ විදිහට මෙහෙමයි කියන කාරණේ තියෙන්නේ. හරිද? එතකොට මතක තියාගන්න ඕනේ මේ අපිට ඇහුණ විදියයි ආනන්ද හාමුදුරන්ට ඇහුණ විදියයි නම් වෙනස්. මොකද බුදුහාමුදුරුව අගතනතුරේ තමයි තිබ්බේ. ඒ ඇසල ධාරණය කරගන්න අය අතරින් ධර්මදේරයන් අතරින් අගතනතුර කියලා. එතකොට එහෙනම් මේ ලෝකේ සැරියුත් මුගලන් හාමුදුරන්ටත් වඩා ආනන්ද හාමුදුරන්ට ඒ හැකියාව තියෙනවා. අපිට වගේ නිකන් එකක් කියනකොට තව එකක් ඇහෙන්නේ නැහැ. අපි අදහස විදියට නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ යම් හිතන විදියක් තියනවාද ඒ විදියට වැටෙන හන්ද තමයි ඒ ඇසීමේ අගතනතුර දෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉතින් මේ වගේ එහෙනම් ඊට පස්සේ කතා කරනවා නේද එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ යම් තැන්වල නේද ඒවා මේසනම් බරණැසීසි පතන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ජේතවනාරාමයේ අනාථපිණ්ඩිකස්සාරාමයේ වගේ. එතකොට ඒ කියන්නේ ඒ වැඩ වාසය කරපු ස්ථානයේ ඒ නුවර නේ රාජගහේ විහෙරති වේළුවනාරාමේ. එතකොට එහෙනම් ඒ රජගහ නුවර වේළුවනාරාම ප්‍රදේශයේ මේ වගේ කලන්දක නිවාපේ වගේ යම් මේ ඉන්න ස්ථාන ගැන තමයි කියන්නේ. ඊට පස්සේ දෙවි කෙනෙක් ඇවිල්ලාද මේක ඇහුවේ මේ සූත්‍රය කතා කරන්න මූලික උනේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා ආපු ප්‍රශ්නයක් නිසාද නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙලා සාකච්ඡාවක් කළාද ඒ වගේ ඒ පසුබිම හඳුන්වන එකක් තියෙනවා. ඒක තමයි මුල් ඡේදයකදී ගොඩක් වෙලාවට මේ සූත්‍රවල තියෙන්නේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියන් නිහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ ඒ වගේ යන්නේ නේද? අඤ්ඤතරා දේවතා එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේලා ආරම්භය නැත්නම් දෙවියෙක් ආරම්භය ඒ වගේ කාරණා කියන්නේ. එතකොට ඊට පස්සේ තමයි අපිට අදාළේ කරුණ විස්තර කිරීම නිරූපණය වෙන්නේ. එහෙනම් ඒකත් ඔබ ධාරණය කරගන්න. ඒ අනුව මේ තව කාරණයක් තියෙනවා. දැන් මේ ත්‍රිපිටකයේ පාලි අදහසක් තියෙනවා, සිංහල අදහසක් තියෙනවා. ඉතින් අපි පාලි වල ලොකුවට ඉගෙනගෙන නැති නිසා සරල අදහස් තේරුණාට නිවැරදි අදහස් නැති නිසා ව්‍යාකරණ ඕන තරම් මාරු වෙන්න පුළුවන්. ඉතින් මම පුනః පරිහරණය කළේ අපි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඇතුළු කොට ගත්තේ මහා ස්වාමීන් වහන්සේලා පරිවර්තනය කරලා තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මේ සිංහල පරිවර්තන කොටස තමයි ගොඩාක් වෙනට මම අධ්‍යයනය කළේ. ඉතින් ඒවත් තියෙන ඇත්තටම සමහර වෙලාවල් වල ඉස්තර පාලි වචනේදී එකම අදහස එකම වචනේ නිරතුරු පාවිච්චි වෙනවා. මොනවාද එකම ඒ කාරණේට සිංහල අදහසේ යම් වෙලාවක වර්ග දෙකකින් කතා වෙනවා. නමුත් ඒකම මේක තියෙන ඒ වගේ වෙන්න පුළුවන්. ඒවා යම් මත අනුව. ඉතින් ඒකෙත් පාලි අදහස තේරෙන හොඳට තේරෙන කෙනෙක් පාලි පැත්ත අධ්‍යයනය කරන එක හොඳයි. සිංහල අදහසෙන් ඉතින් නිවන් දකින්නේ වේ බාධාවක් නැහැ. නමුත් අපිට කාට හරි මේක දැනුම ව්‍යාකරණ ඒ දේවල් එක කවුරු හරි යනවා නම් දන්තතුර පැත්තේ විශාල වශයෙන් ඒ කෙනෙක් කැමති දෙයකට මේක කළ හැකි. නමුත් ඔබට නිවන් දකින්න මගපල වලට යනවා නම් ඔබට තේරෙන පරිවර්තනය ඒක පාලි වේවා ත්‍රිපිටක මේ සිංහල පැත්ත වේවා ඒ ඕනෑම එකකින් Tamanට නිවන් මගට ගලප ගන්න පුළුවන්. තව එකක් තියෙනවා. ඒකත් එක්කම කියනවා මේ අර ත්‍රිපිටකයක් ඒ කියවනකොට තොරතුරු දැනගැනීමේ කොටසක් තියෙන එක දන්ත ධූරේ අපිට තේරෙනවා මම යම් යම් දේවල් දැනගත්තා කියලා. ඒ වගේම අර විදර්ශනා ධූරයේ ත්‍රිපිටකයෙන් හොයාගන්නේ කොහොමද ගත්තොත් ඔබට බලන්න ඕන ඔබ කියවන ඡේදයේ එක වාක්‍යයක් හරි වේවා ඡේදයක් වේවා එක සූත්‍රයෙන් වේවා ඔබේ කුමක් හෝ ගුණයක් හැදෙනවා. ඔබේ අවුල් බවක් නිර්දෝෂ වෙනවා, නිදොස් වෙනවා. ඔබේ ගැට් වෙන බවක්, සිතුවිලි වල දෝෂ බවක්, ඔළුවේ ප්‍රශ්න ව්‍යාකූල වෙලා තිබ්බ බවක් සංසිඳෙනවා, ලෙහෙනවා. අනුන් ගැන තරණ මත නිදහස් වෙනවා.
මධ්‍යස්ත වෙනවා, නිවෙනවා. තිබ්බ ප්‍රශ්නෙත් අතුරුදහන් වෙනවා. සූත්‍රය කියවුවාම උත්තරෙත් අතුරුදහන් වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් එනවා නම් ඔබ කියවන්නේ විදර්ශනා ධූරයට සමගාමීව. ඊළඟට වඩන දෙයක් වෙන්න ඕන. මට මේක කියවලා ඉවරනකොට ඒ මොහොතේත් ඔබට වැඩෙන්න ඕන. කියවලා ඉවරුණාට පස්සේ ඔබ ජීවත් වෙනකොට එදිනදා කන බොන වැඩ කළ කරනකොට සූත්‍රය ඔබ තුලින් නිරූපණය වෙන්න ඕනේ. අන්න ඒකට කියනවා විදර්ශනා ධූරය. අන්න ඒක තමයි අර මං කිව්වේ වෙනස් වෙනවා කියලා. සෝවාන් වෙනකොට සකෘදාගාමී වෙනකොට ඊට වැඩි, අනාගාමී වෙනකොට ඊට වඩා වැඩි ඒ විදිහට. එතකොට ඒ සූත්‍රෙම කියවන්න පුළුවන් දන්ත ධූරේ පැත්ත. එතකොට ඔබ හොඳට කරුණු කාරණා දන්නවා. විශ්ලේෂණය කරලා කියන්න පුළුවන්. පතක් පුතක් උනන් ලියලා දෙන්න පුළුවන්. හොඳට වෙන තැන් වලින් පද අරගෙන විස්තර අරගෙන නේද? පංච උපාදාන ස්කන්ධයක් කිව්වොත් ඒවා පද හඳුන්වලා ගොඩාක් දේවල් එහෙම කියන්න පුළුවන්. විදර්ශනා ධූරේදී අර පංච උපාදාන ස්කන්ධය කියන වචනේ වැඩන්නේ. යාට දැනෙනවා නම් මට මොනවා හරි දැනෙන එක තියෙන්නේ මොකක් හරි මේ පංච උපාදාන ස්කන්ධයක කොටසක් හෝ පහම හෝ ඒකේ දෙකක් හෝ මොනවා හරි. ඒක දැනෙනවා. දැනෙනකොට මෙන්න මේ තැනදී මට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එහෙනම් මේ මුලදී දැනෙන එක අයින් කරගත්තොත් අර ඊර්ෂ්‍යාව උපදින්නේ නැහැ. එහෙනම් මේ කාරණේ කරන්න ඕන කියලා අදහසක් આવුත් ඒක විදර්ශනාවට බරයි. මේ විදිහට එහෙනම් මේ සියලු දේවල් ඔබට යහපත් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබේ සංසාර ගමන නිරෝධ කරගන්න මේ ඥාන දර්ශන ආදී කොටගත් මගපල උදෙසා හේතු වේවා. සියලු දෙනාට මධ්‍යස්ථ භාවයක ඉඳගෙන මේ ධහම හොඳට විවර කරගන්න උදව්වක් උපකාරයක් මේ තුලින් සැලසේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි.